නැත්තම් මේ වාහනේ ගැටෙන්න මැරෙන්නේ. ඒක තමයි. රත්නලායි වාස්තේ බුදියා ගන්න. ඔව් පේන්නෙත් නැහනේ. පාලු පාරවල් වලට කැලෑවල් වලට අහිංසක පැටව් ගෙනත් දාන එක අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වෙලා. මේ ඉන්නෙත් ඒ වගේ පොලකට ගෙනත් දාපු අහිංසක පැංචු 3 දෙනෙක්. මෙහෙම ගිහින් දාන මිනිස්සු හිතනවා ඇති කොහෙට හරි ගිහින් දාන එකෙන් තමන් ප්‍රාණඝාතය කියන එකෙන් වැළකෙනවා කියලා. ඒත් මේ අහිංසකයන්ට තනියම කෑම හොයාගන්න බෑ. කවුරුත් එයාලට මොනවත් දුන්නේ නැත්තම් එයාලා මේ ලෝකෙන් යන්නම යනවා. ඒකත් එකපාර නෙවෙයි ටිකෙන් ටික. නිකමට හිතන්න ඒක කොච්චර ලොකු පවද්ද කියලා. කොහොම හරි අපි මෙයාලා ගැන පෝස්ට් එකක් දැම්මා. ටික දවසකට පස්සේ පිරිමි පැටියට නුවරින් ගයක් ලැබුණා. ඊළඟ මාරයා අපි ආව නුවරට ගිහින් දුන්නා. ඉතින් ගැහණු පැටව් දෙන්න ඉතුරුයි. ටික දවසකට පස්සේ එයාලවත් ගන්න කෙනෙක් කැමති වුණා. හැබැයි ටිකක් දුරින්. මෙයාලව මාතලේ ඉඳලා කෑගල්ලට අරන් යන්න ඕනේ. ඒකට ටිකක් වැඩිපුර මුදල් වියදම් වෙනවා. සතියට දවස් 6ක් වැඩට ගියාම එක දවසයි ගෙදර ඉන්නේ. ඉතින් එදාට තමයි යන්න වෙන්නේ. ඒත් ජීවිත දෙකක් ජීවත් කරවන්න අපිට ඒ වගේ කැපකිරීමක් කරන එක පොඩි දෙයක්. මේ දෙන්න මාතලේ කරා යන්න. කළා ගෙවල් තියෙනවා බෙදලා දෙනවා. කරා යන්න. ලොකු බිනක් ඉන්නේ. නැත්තම් මේ වාහනේ ගැටෙන්න මැරෙන්නේ. ඒක තමයි. රත්නලායි වාස්තේ බුදියා ගන්න. ඔව් පේන්නෙත් නැහනේ. ඉතින් අපි මේ දෙන්නව කොහොම හරි හොයාගත්තා. ඉතින් අද අපි මෙයාලව අරන් යනවා. මෙයාලට මොනවද තියෙන ලෙඩ කියලා බලන්න. ඉතින් අපි යාලව කෑගල්ලට අරන් ගියා. ඉතින් අපේ වීඩියෝ බලන අය ප්‍රවාහන වියදම් වලට අපිට උදව් කරා. අපි අවශ්‍ය කාලෙදී එයාලව වන්ද්‍යාකරණය කරලා දුන්නා. ඉතින් බාරගත් අයටත් උදව් කරපු අයටත් ගොඩාක් පිං. සෑහෙනවටයක් ගියා. එතන අර කැම්ප් එකේ ලොකේෂන් එකට වෙන්නන්නේ. දෙපැත්තම තියෙනවන්නේ. දෙපැත්තම කැම්පේ. පාරට ගෙනත් දාන අය අපායේද එකතුයි. පාරෙන් ගෙදර අරන් යන අය දිව්‍ය ලෝකෙදී එකතුයි. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න. මේ සංසාරේ අපි හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නවත් දෙන්න වර්ග තුනෙන්ම තේ හැඳ ගන්නේ. ඊට පස්සේ මේකෙන් නාවන්න. එයාලගේ අර තාම දැනට රෑෂ් එකක් වගේ තියෙනවනේ. මේක දාලා මේ ඔය මේවා හොඳයි මේ මැක්කොන් ගන්න මොන ඒවට හොඳයි. ඒකෙන් නාවන්න. එතකොට පොත් දෙක මෙතන පොත් දෙක තියෙනවා. පොත් දෙකේ මෙයාට බෙහෙත් විදලා තියෙනවා. මෙහෙම දිගට යන විදිහට තමයි බෙහෙත් ටික විදලා තියෙන්නේ. පස්වෙනි මාසේ බලනකොට බෙහෙත් තියෙනවා. ඔයාලා ડોක්ටර් ගාවට අරන් ගිහිල්ලා අපිට කියන්න අපි එතෙන්ට සල්ලි ගෙවනවා. අම්මට කියන්න විස්තරය.